හරි කුරුඳු පන්දුරේ තියෙන කෝටු කපගෙන ආවට පස්සේ ඒව ගොඩක් දිග අඩි 15 20 ඔය වගේ ගණන් තියෙනවා. ඒ වගේ අගිසි තියෙනවා. අපි ඊට පස්සේ කපන් ආවට පස්සේ කරන්නේ මේ අඩි 3ක් 3මාර ඔය වගේ සයිස් වෙන්න මැෂින් එකේ තලා ගන්න ලේසි වෙන ප්‍රමාණයට මේ නැමි තියෙන තැන් වලින් ඒවා කපලා කොටස් දෙකකට වෙන් කරගන්න. මේ ඒ වෙන් කරගන්නේ අගිසි ටික වෙනමයි මුල ටික වෙනමයි. මොකද මුලින් තියෙන ටිකේ තමයි මේ පොතු වෙන් කරගන්නේ. වටේට රවුන්ඩ් අර අගිසි වල තමයි මේ කට්ට වලට කට්ට කියන්නේ මේ අර පොතු මැදට දාන්නේ. ඒ වයින් තමයි මැදට දාන්නේ. ඉතින් ඒවා කොටස් දෙකකට මෙහෙම වෙන් කරගන්නවා කපලා. ඒවා ඉතින් මේ බලන්න ඕනේ ඇද තැන් කොහෙද කෙලින් තැන් බලලා කපලා ඇද තැන් වෙනම දාලා එහෙම හදලා ගන්නවා මුලින් පිළිවෙලට. එතකොට මේ කුරුඳු සන්ධි කරගන්න ලේසි. ඊට පස්සේ පොත්ත හොරලා සන්ධි කරගන්න ලේසි. එහෙම කොටස් දෙකකට දැම්මම ඒක තමයි දැන් මේ කරන්නේ. මෙන්න මේ ආකාරයට අන්න අර වගේ බල තියෙන තැන් වලින් මේ විදිහට බල තියෙන තැන් වලින් මේ වෙන් කර ගන්නවා. අන්න අගිස්ස අනිත් ගොඩට දාන්න. අගිස්ස තමයි මැදට දාන්නේ. බෑනේ. ඒ වගේ අගිසි කෑල්ල වෙනමයි. ඒක මේ ගහ දැක්කම බලා ගන්න පුළුවන්. සන්ධි කරන්න පොතු ගන්න පුළුවන් මොන හරියෙන්ද කියලා ඒක ඉතින් තේරෙනවා ගහ ගත්තාම. මහලුකෝ අමාරු දෙයක් නෑ. ගහ දැක්කම තේරෙනවා නිකන් පොත්ත ගුරු පාට තියෙන හරිය ගන්නේ සන්ධි කර පොතු දිගට තලාගෙන වටේට දාන එක. ඊට පස්සේ කොළ පාට වගේ හරිය ගන්නේ සන්ධි කරද්දි මැදට දාන්න. මේ වගේ ගැටි නැමෙ තියෙන තැන් වලින් අඩි 3මාර මේ සයිස් එකට මේව වෙන් කරගන්න. මොකද යාර කොළ පාට හරිය වෙනම කපලා ඒක දානවා අනිත් ගොඩට. කොළ පාට ටික දාන්නේ අනිත් ගොඩට. ඒව ගන්නේ මැදට දාන මේ වගේ. ඒව වැඩි පොතු ගන්න නෑ. ඒව ගන්න මේකට දාන්න. මේ විදියට. දුරට. මේක මෙක්කනේ මේක ගපන්නේ අතනට නැම්ම ගාව. ඒකින් කෑලි 3ක් කපන්න පුළුවන්. කෑලි 2ක් හොඳ ඒවා. අනිත් ඒවා පොතු මැදට දාන්න. මේක තව කෑල්ලක් කපනවා. ඒක එකක් හොඳ කොට අනිත් කොට අගිසි වලට දාන්න. මෙන්න මේ ලීය ගත්තාම විනාඩි 4ක් විතර එකට කැපුවේ. අතන නැම්ම ගාවෙන් කපා ගත්තා. මේ නැමි තියෙන තැන හොඳ ගුරු පාට ඒක ඒ ලීය ගන්න පුළුවන්. මේ විදිහට ඒක ගොඩක් කොළ පාට වුණාට ඒකේ මුල කඳ ගන්න තැනින් හැදිලා ඒ වෙනවා සිංගල් නේ. කොළ පාට ඒවත් ලොකුයි නේ කොළ පාට වුණාට. අනිත් ටික අගිසි වල. මේ ගොඩවල් දෙකකට වෙන් කරගන්න. එතකොට ලේසියි. ඒක තලන්න.
කරගෙන එදාට තලන ටික ඉතුරු කරගෙන අනිත් ටික වතුර එක හරියවත් වතුර එක දාලා මේ අරන් තියෙනවා. ඒතකොට සතියකින් උනත් තලත හැකියි. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒකේ වීඩියෝ එකක් දාන්නම්. ඒ කියන්නේ වතුරේ දාලා සතියක් වුණත් තියාගන්න පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. තලන්න පුළුවන්. කොහොමත් එදා දවසේ කපන් එද්දී දවස් දෙකකට විතර ඇතුළත කපාගෙන ඇවිල්ලා තලන ටික අරගෙන අනිත් ටික මේ හෙවණක මේ හුලං හෙවණක මේ වේලෙන්නේ නැත්නක වතුර ඉහළ දාලා තියෙනවා. දවසක් නම් වතුර ඉහළ දාලා තිබුණා නැති. දවස් 2-3ක්